සුළු දෙයක් තියෙන්නේ ඕනම රටක සිග්නේචර් ඩිෂ් එක ජෙනරේට් කරන. අපි දැන් පාවිච්චි කරන්න යන්නේ ලංකාවේ කොත්තු වල ඉමේජ් එක ජෙනරේට් කරගන්න. ඉස්සලාම ඔයා Gemini යන්න ඕනේ. මම දාලා තියෙනවා Gemini වල link එක description එකේ. ඊට පස්සේ ඒත් එක්කම දාලා තියෙනවා prompt එක. prompt එක copy කරගන්න ඕනේ. මම දැන් copy කරගන්නවා. copy කරගෙන මෙතන out chat එකේ paste කරනවා. paste කරලා අපි මෙතන country කියන තැන ඔක්කොම ඒවා ටික ශ්‍රී ලංකා කියලා දාගන්න ඕනේ. ඔයා වෙන රටක් ඕන නම් ඒ රට දාගන්නවා. ඒ රටේ ඩිෂ් එක මෙතන දාගන්න. මෙතන කොත්තු කියලා දාගන්න. ඊට පස්සේ ආයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න පුළුවන්. අපි දෙමු yellow කියලා. මේක ඉතින් රිප්ලේස් කරගන්න ඊටු ඒවා ටික තියලා මෙතන ආයි දාන ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ පල්ලයට ගිහලා මෙතන ආයි ඩිෂ් එක කියන් තියෙනවා අපි මොකක්ද කියලා. කොත්තු කියලා කියනවා. ඊට පස්සේ මෙතන ආයි අහලා තියෙන ඩිෂ් එක මොකක්ද කියලා. ඊට පස්සේ මේක මම ඇඩිෂන් ඇඩ් කරපුවා මොකද ඉමේජ් රෙෆරන්ස් එක මදි. තව ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕනේ. ඩිස්ක්‍රිප්ෂන් වෙනුවට මම පාවිච්චි කරන්නේ මෙතන මේක අයින් කරලා විකිපීඩියාට ගිහිල්ලා වොයිස් එක සර්ච් කරන්න ඕනේ කොත්තු කියලා. කොත්තු කියලා සර්ච් කරලා ඔයාගේ පාවිච්චි කරන ඕන ඩිෂ් එක මම කොත්තු එක නිසා කොත්තු කියලා මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක කොපි කරලා Ctrl C යබුවා. මෙතනින් පල්ලයට දාන කොත්තු කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ තව ඉමේජ් එකක් ඕන වෙනවා කොත්තු කියන එක මෙයාට පෙන්නන්න හරියට මොකද වෙන මැක්සිකන් ෆුඩ් එකක් වගේ නම් එයා හරියට ගන්න. හැබැයි කොත්තු වගේ ඒවා වැඩි මොඩල් එක ගැන තාම ට්‍රේන් කරලා නැති නිසා පොඩ්ඩක් අප්සෙට් ගන්න. ඒ නිසා අපි ඉමේජ් එකක් මෙතනින් කෙලින්ම කොපි කරගන්නවා. මේක හොඳයි කොපි කරා. ඊට පස්සේ මෙතන පේස්ට් කරනවා. ඒකත් දැන් අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ මෙතන මතක් කරලා තින්කින් දාලා එන්ටර් දෙන්න තියෙනවා. මේක දැන් ජෙනරේට් කරලා තියෙනවා ලස්සනට නම දාලා රටේ. ඊට පස්සේ කොත්තු කියලා දාලා කොත්තු වල නිකන් පොඩි 3D effect එකක් තමයි ජෙනරේට් කරලා තියෙන්නේ. මෙහෙම තමයි ඕනම රටක සිග්නේචර් ඩිෂ් එක ජෙනරේට් කරගන්නේ. ඔයා මෙතන තියෙන රටයි නමයි ඩිෂ් එකයි මාරු කරලා ඊට පස්සේ ඉමේජ් එක උත් එයාට පේස්ට් කරලා පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්නාම එයා ලස්සන ගානට අරන් දෙනවා. ඔයා මොකද ටග් ගාලා ඉගෙන ගත්තා නම් මොකක්ද ප්‍රොම්ප්ට් එකක් ප්‍රයෝජනවත් වුණා නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එක දෙන්න. ජය වේවා.